හෙලෝ ඉතින් යාළුවනේ ඔයාලට කොහමද? ගොඩක් කාලෙකින් අලුත් vlog එකකුත් ගේන්න බැරි වුණා. ඉතින් මම දවස් 4 කරපු වැඩ ටික එකතු කරලා මේ vlog එක හැදුවේ. ඉතින් අපි යමු මුල්ම දවසට. 3 2 1 කැම්පස් එකේ මාසෙක නිවාඩුවක් ඉවරයි. ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මුකුත් අරන් දුන්නෙත් නැහැ. ඉතින් මොනවා හරි ගන්න ඕන කියලා අදාව 12 මහේට. අම්බෝ වැස්සකට කොට වුණා. කොහොම හරි ඔන්න සෙරප්පු දෙකකුයි කුඩේකුයි ගත්තා. දැන් හෙට නිරෝෂට ගිහින් දෙන්න තියෙන්නේ. gift එක ගිහිල්ලා දුන්නට පස්සේ බලමු මොනවද තියෙන්නේ. අපේ කැම්පස් එකෙන් ස්ටිකර් ටිකක් දීලා තිබ්බ විකුණන්න කියලා. මේක අහලෝ අපේ වැඩසටහනක් යන්නේ පුෂ්පේ කියලා. ඉතින් මෙතනින් අහලෝ අපිට දුන්න ස්ටිකර් කොල්ලෙට්ට දුන්නා ස්ටිකර් 10 ගානේ විකුණන්නේ කියලා. ඉතින් මෙතනින් කැමති එකක් ගන්න. ඊට පස්සේ දවසේ අපි බලමු මොකක්ද උනේ කියලා. අද 27 වෙනිදා අද අපි යනවා ගාල්ලේ කච්චුවතේ පන්සලේ කට්ටියත් එක්ක. එහෙනම් අපි ගාල්ලේදී හම්බෙමු. කච්චුවතේ පන්සල් ගිහිල්ලා දැන් ගාල්ලේ කොටුවේ පවුලේ කට්ටියත් එක්ක ඇවිදින්න ඇවිල්ලා ඉන්නේ. ගාල්ලේ කොටුව ලස්සනම හවසට ලයිට් දාලා මිනිස්සු පාරේ නිදහසේ චිල් එකේ ඉන්න වෙලාව. ඉතින් අපේ කට්ටිය ගියා ෆොටෝ ගැහුවා. ඊට පස්සේ හොඳටම දැන් අපිට බඩගිනි. ඔන්න ඉතින් දැන් අපි ඇවිදලා ගිහලා පන්සලෙත් ගිහිල්ලා ඉන්නේ. දැන් අපි යනවා රැට කන්න. දැන් අපි රැට කෑම ගන්න යන්නේ. දැන් නම් හොඳටම බඩ විරින කාලේ ඉන්නේ. දැන් ඉන්නේ අපි කොට්ටව. දේ දෙකයි බෑග් එක හදලා ඉන්න ඕනේ ඊට කලින්. බෑග් එක හදන්න මාරම ගේමක් දෙන්න ඕනේ. සැප්තැම්බර් 28 ඒ කියන්නේ කැම්පස් එකේ නිවාඩුවේ අන්තිම දවස. ඉතින් ඒ දවසේ තමයි මම කැම්පස් එකට ආවේ. ඉතින් කැම්පස් එකට එනකොට මුලින්ම රුහුල් කුමාරි කෝච්චියේ කොළඹට ඇවිල්ලා කොළඹින් යාපනයේ බස් එක තමයි ආවේ. good morning හැමෝටම. කැම්පස් එකට යන්න ගාල්ලේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මිහින්තලින් බැලලා ඉඳන් පයින් යන්න ඕනේ. ඒක අමාරුයි තමයි. ඉතින් අපි යනවා බලමු. ඉතින් කෑමත් කාලා යාපනයේ කොළඹ බස් එකේ මිහින්තලෙන් බැහැලා ඔන්න දැන් පයින් යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මට ඒ අතරේ අපේ කැම්පස් එකේ යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඔන්න ඉතින් දැන් හොස්ටල් එකට ඇවිල්ලා ඉන්නේ. උදේ 5:40 ඉඳන් දැන් හවස 4 වෙලා හවස 4 වෙනකන් ගමන ඇවිල්ලා දැන් ගානට හොස්ටල් එකට ඇවිල්ලා ඉන්නේ. ආයෙත් තවත් දවසක තවත් ලස්සන vlog එකකින් හම්බෙමු යාළුවනේ. එතකම් පරිස්සමින් වැඩ කරගන්න.